අතැඟිලි බැඳුණු දින රැඳුණු සතුටු සිනහව සමග ඔබගේ ලස්සනත් මෙන්න මේ වගේ තියෙන්න ඕන කියලා ඔබට හිතෙනවා ඇති නේද? ये बादल की चादर ये तारों के आंचल में छुप जाए हम पल दो पल हो पलक तक चल साथ मेरे पलक तक चल साथ चल මම අනුරාධා මේ මගේ හස්බන්ඩ් බුද්ධික අපි දෙන්න මැරි කරේ 2009 නොවැම්බර් මාසේ 12 වෙනිදා අපි දෙන්න වෙඩින් එකට ලෑස්ති වුණේ වෙඩින් එකට මාස 6කට 8කට විතර උඩ ඉඳලා මම විවාහ ප්‍රෝග්‍රෑම් එක දිගටම බලනවා. ඒ බලනකොට මට හිතුණා මනෝරි ජයවීර මට ඩ්‍රෙස් කරන්නම් හොඳයි කියලා. මම ඇවිල්ලා අයත් එක්ක කතා කළා. මගේ අයිඩියාස් එයාට කිව්වා. එතකොට එයා මට මැච් වෙන කලර්ස් මොනවාද? ඒ හැම දෙයක්ම එයා මට සිලෙක්ට් කරලා දුන්නා. මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලාට ෆ්ලවර් ගර්ල්ස්ලාට ඔක්කොටම කලර්ස් තේරුවේ මනෝරි. එයා තේරුවා ග්‍රීන් කලර් එකයි ගෝල්ඩ් කලර් එකයි මාත් එක්ක මැච් වෙනවා කියලා ෆ්ලවර් ගර්ල්ස්ලාට. අනුරාධ මාස 6කට ඉස්සෙල්ලා මාව හම්බෙන්න ආවේ. ඉතින් මං හිතුවා එයාට ලස්සනට ඉන්දියන් ස්ටයිල් එකට සාරි එක අඳින්න ඕනේ කියලා. ඒ නිසා මම එයාත් එක්ක සාරිට ගිහලා සාරිසුත් තෝරලා මැටීරියල්ස් තෝරලා දුන්නා. මම හිතන්නේ මේඩ්ස්ලාගේ කලර්සුත් එක්ක එයාගේ සාරි කලර් එකත් එක්ක ගොඩක් ලස්සනට මැච් වෙනවා කියලා. එයාගේ ස්කින් කලර් එකට අයිවරි කලර් එකක් වගේ තමයි මම තෝරලා තියෙන්නේ. ඒ වර්ක් එකේ ග්‍රීන් ටච් එකක් තිබුණා. ඉතින් මම හිතුවා ඒකට හරියන්න ගෝල්ඩ් එකයි ග්‍රීන් එකයි මික්ස් කරලා එයාගේ සාරි එකට මැච් වෙන විදිහට ගෲප් එකට නිර්මාණය කරන්න ඕන කියලා ඇඳුම් ටික. ඒ වගේම තමයි මගේ ළඟට එන මනාලි එකට ඩිසයින් කරනා වගේම ඩ්‍රෙස් මේකක් තියෙනවා මගේ ළඟ ලස්සනට ඒ වැඩ ටික කරගන්න පුළුවන්. මේ අනුරාධගේ බොකේස් නම් එයාගේ නංගි තමයි කරේ. ඒ බොකේස් ටිකත් ලස්සනටම කරලා තිබුණා. එයාගේ මේකප් එකත් එක්ක බොකේ එකේ කලර් එකයි ටෝටල් ලුක් එකත් බැලුවම මම හිතනවා ගොඩක් ලොකු ගැළපීමක් තියෙනවා කියලා. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට මම හිතනවා මේකප් එකක් කරනකොටත් සාරිය සහ සාරි ජැකට් එක නිර්මාණය කරනකොට සිරුරේ හැඩය ගැන හිතන්න ඕනේ, මූණේ හැඩය හිතන්න ඕනේ. හෙයාර් ස්ටයිල් එක දානකොට මම හිතුවා අනුරාධගේ මූණේ හැඩය අනුව මම හිතුවා ලූස් හෙයාර් ලස්සනයි කියලා. මල් ටිකත් ලස්සනට මම මේ ඔළුවට නීට් එකට පාවිච්චි කරලා තියෙනවා. රන්වන් මල් සොඳ ගොතා මා අතින් ගෙන නිල් බරලස හැඩ දමා සිටින් වත් කරලා බුදු සිනා මල් සරින් සනසෙන්නම් සොඳුර නුඹ මතින් මල් සොඳ ගොතා මා අතින් ගෙන නිල් බරලස හැඩ දමා සිටින් වත් කරලා බුදු සිනා මල් සරින් සනසෙන්නම් සොඳුර නුඹ මතින්. මගේ වෙඩින් එකේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් විදියට ෆ්ලවර් ගර්ල්ස්ලාගේ ඩාන්ස් එකක් තිබුණා. ඒ ඩාන්ස් එක හැදුවේ මමයි නංගි. නංගිට තමයි ගොඩක් උවමනා තිබ්බේ ඩාන්ස් එක හදන්න. වෙඩින් එකට ආපු කට්ටිය ඒක ලස්සනයි කියලා කිව්වා. වෙඩින් එකේ බොකේස් කරේ නංගි, ෆ්ලවර් ඩෙකොරේෂන් කරේ නයනක්කි. එයාට මම ගොඩාක් තෑන්ක්ස් කරනවා. එයා ෆ්ලවර් ඩෙකොරේෂන් ලස්සනට කරලා තිබ්බා. වෙඩින් එකේ ෆොටෝස් ගත්තේ රුවන් අයියා. එයාත් අපිට ගොඩාක් උදව් කළා. ඉදිරියේදී මනාලියන් වෙන්න ඉන්න අයට මම නිතරම සාරිස් ගන්න යන්න මාත් එක්ක යන්නේ මනාලියන් සරීටයකට. සරීටයකින් ලැබෙන වාසි සහ ප්‍රයෝජන ඒ වගේම ඒගොල්ලන්ත් එක්ක තියෙන සම්බන්ධකම ඉතාමත්ම වැඩි. ඒ කියන්නේ මොකද ඒගොල්ලන්ගේ තියෙන සර්විස් එක ගොඩක් අගය කරන්න ඕනේ අපි. මගේ බ්‍රයිඩ්ස්ලට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ වගේම වර්ණ ගැළපීම අපිට ලොකු උදව්වක් කරනවා මේ සේවකයින්. ඇත්තටම අපි ඉතාමත්ම අගය කරන්න ඕනේ. මිලෙන් අධික වුණත් මිලෙන් අඩු වුණත් ඉතාමත්ම දුර්ලභ සාරිස්. ඒ කියන්නේ එකිනෙකට වෙනස්. එක ඩිසයින් එකකින් එක සාරියයි තියෙන්නේ. ඒ වගේ තෝරගන්න අපිට තෝරගන්න සාරිස් ඕන තරම් තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා හම්බ වෙලා මාව හම්බ වෙන්න. මාව හම්බ වෙලා සාරිස් තෝරගන්න, මැටීරියල්ස් තෝරගන්න. මම ඔයගලන් එක්කන් ගිහලා ඔයගලන්ට ඇත්තටම ලොකු වාසියක් ලැබෙනවා මේ සරීටා ටෙක්ස්ටෝරිය. फलक तक चल साथ चल ये बादल की चादर ये तारों के आंचल में छुप जाए हम पल दो पल हो पलक तक चल साथ मेरे
සියගෙම සහයෝගයෙන් තමයි අපි වෙඩින් එක ගොඩාක් ලස්සනට කිරුණේ. අපි දෙන්නගේ හිතේ හැටියට ඒ කියන්නේ වෙන්නේ ගොඩාක් ලස්සන කිරුණා. මට ඩ්‍රෙස් කරලා තිබුණා කියලා ලස්සනට මට මගේ යාළුවෝ වෙඩින් එකට ආපු හැමෝම කිව්වා. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මනෝරිට. එයා තමයි මාව දවස් දෙකේම ගොඩාක් ලස්සනට ඩ්‍රෙස් කරලා තිබුණේ. අපේ වෙඩින් එක ඇත්තටම සාර්ථක කරගන්න මනෝඩි ජයවීර සහන අපිට උදව්වක් ලබා දුන්නා සහ මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ මගේ පියා සහ මගේ බිරිඳගේ දෙමව්පියන් සහයගේ නැගණිය ඒ වගේම මගේ සහෝදරයන් දෙදෙනා විශේෂයෙන්ම විවාහ කටයුතු සඳහා ඉතාම විශේෂ වහන්සේලා කටයුතු කරා. රන්වන් මල්දම් සොඳ ගොතාමා අතින් ගෙන නිල් බරලෙස හැඩ දමා සිතින් වත් කරනා මුතු සිනා මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් මල්දම් සොඳ ගොතාමා අතින් ගෙන නිල් බරලෙස හැඩ දමා සිතින් වත් කරනා මුතු සිනා මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින්. අපි නිතරම හිතන්න ඕනේ මනාලිගේ හිත සතුටු කරනවා වගේම අපේ නිර්මාණ අපේ දක්ෂකම කියන්නේ කොහොමද වර්ණ ගලපන්නේ කොහොමද නිර්මාණයක් කරන්නේ ඇඳුම් නිර්මාණය කරන්නේ හැම දෙයක්ම අවබෝධයක් අපි ළඟ තියෙන්න ඕන. ඒ වගේම තමයි ඕගලන්ගේ තියෙන නිර්මාණ. ඕගලන් කියන දේ අපි ඒ කියන්නේ රූපලාවන්‍ය ශිල්පීන් හැටියට අපි අහනවා. ඇත්තටම ඒවත් නිවැරදිව ගලප ගන්න පුළුවන් නම් අපි ඕගලන්ට උදව් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඕගලන්ගේ දැන් හිස කෙස්වල ආබාධ කුරුලෑ තියෙන සමහර අයට හිස්තොරි තියෙනවා. ඉතින් ඒවට ප්‍රතිකාර කරන්න නැතුව මනාලියක් වෙන්න ඉන්න එක මං හිතන්නේ සුදුසු නෑ කියලා. ඕගොල්ලෝ මාස 6කට පෙර සූදානමක් වෙන්න කියන්නේ ඒකයි. ඉතින් ඒ වගේ ප්‍රතිකාර කරලා සමහර අයගේ අවුවට ගිහිලා මූණ පිච්චිලා සාරි ජැකට් එකට පිට කර මේ ඒ වගේ අවපැහැ වෙලා අත් දෙක අවපැහැ සමහර අයගේ කකුල් දෙක පැල්ලලා සමහර අයගේ කකුල් වල නියපොතු වල ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ මෙනිකියු පෙඩිකියු කරලා ඒ වගේ ප්‍රශ්න මග හරව ගන්න පුළුවන්. අපි එදාට විතරක් ලස්සනට ගිහිල්ලා ඇඳලා මනාලියක් වෙලා ලස්සනට යනවට වැඩිය මම හිතනවා ඕගොල්ලන්ගේ ජීවිතේ හැමදාම ලස්සනට පිරිසිදු ඉන්න එක තමයි ඊටම වැදගත් කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඕගොල්ලන් මාව හම්බෙලා සැලොන් භාග්‍යයකට ඇවිල්ලා කිරිබත්ගොඩ මහනුවර තියෙනවා. ඇවිල්ලා හම්බෙලා මාත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා උගන්ට අවශ්‍ය දේ දැනගෙන වෙඩින් එක කරනවා නම් ගොඩක් හොඳයි. फलक तक चल साथ मेरे फलक तक चल साथ चल ये बादल की चादर ये तारों के आंचल में छुप जाए हम पल दो पल हो फलक तक चल साथ मेरे फलक तक चल साथ चल. මේ දිනවල විවාහ වැඩසටහනේ හරිම ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන කේශලාවන්‍ය හා රූපලාවන්‍ය වැඩමුළුව. මොකද හැම කෙනෙක්ම දකිනවා දැන් අහනවා අනේ කවද්ද මේ ගමන ආයි යන්නේ අපිට මේ ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ ගමන ඔබටයි අපි තිලින කරන්න යන්නේ. ඉතින් ඔබටත් පුළුවන් එකතු වෙන්න මේ වෘත්තියේ නියැලෙන හැම කෙනෙකුටම ප්‍රවීණ ආධුනික කිසිම ભેදයක් නැහැ. අපිට මේ වෘත්තිය ඉදිරියට යන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ අත්දැකීම්. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර පුහුණුව. ඉතින් ඔබ කරන්න ඕනේ බොහොම සුළු දෙයයි. අපිව අමතන්න ප්‍රේමසිරි හේවාවසම් මහතාව අමතනවා නම් 0.73 3.4.8 ඒකම නදීච වීරසිංහවලන් ඒ කියන්නේ මාව 0.112 85 39 24ට කතා කරන්න ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. හැබැයි අපි අප්‍රේල් මාසේ යනවා. ඉතින් බොහොම දින කීපයයි තියෙන්නේ ඉක්මනින් අපිව අමතන්න. විවාහ වැඩසටහනින් විශේෂාංග රාශියක් නරඹලා දැන් ඔබට ටිකක් මහන්සිත් ඇති. ඒ නිසාම අපි සූදානම් වෙන්න තවත් කෙටි විරාමයක් ඔබට ලබා දෙන්න.